ඔයාට ඉතින් පුළුවන් ඔයාගේ දරුවට නමක් දාන්න එක. ඔයාගේ වයිෆ්ගේ උපන්දිනේ අමතක කරන එක. ඒ වගේම ඔයා ගොඩක් මහතක හරිම සාමාන්‍ය දෙයක් කියලා. හැබැයි ඔයා දන්නවද මේ ලෝකේ සමහර රටවල් තියෙනවා ඔයා කරන මේ පොඩි දෙයට ඔයා වල්ලා හිරේ දාන්න පවා. ඒ රටවල් වලට පුළුවන් කියලා. අද මම මේ වීඩියෝ එකෙන් අන්ලොක් කරන්න හදන්නේ ලෝකේ රටවල් වල තියෙන ඇහුවම hina යන හැබැයි කරොත් අඬන්න වෙන අමුතුම නීති 10ක් ගැන. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ වීඩියෝස් මිස් කරගන්න නැතුව බලන්න. දැන් අපේ channel එක subscribe කරගෙනම අපි යන් වීඩියෝ එකට. සිංගප්පූරුව කියන්නේ ලෝකෙ තියෙන පිරිසිදුම රටක් වගේම මේ පිරිසිදුකම නිකම්ම ආපු එකක් නෙමෙයි. 1992 ඉඳන් සිංගප්පූරුවේ චුයින්ගම් කන එක විකුණන එක වගේම රට ඇතුළට ගියන එක සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ. මේක අහද්දි පොඩ්ඩක් අමුතු වුණත් මේ නීති පිටිපස්සේ තියෙන්නේ ඇත්තටම හිතන්න ඕන කතාවක්. ඇයි සිංගප්පූරුවේ චුයින්ගම් තහනම් කරලා තියෙන්නේ? 1980 ගණන් වල සිංගප්පූරුවේ මිනිස්සු මේ චුයින්ගම් කාලා පොදු තැන්වල, බස්වල වගේම ලිෆ්ට් වල බොත්තම් උඩ පවා අලවන්න පටන් අරන් තියෙනවා. හැබැයි මේකේ දරුණුම පොයින්ට් එක ආවේ සිංගප්පූරුව මිලියන ගාණක් වියදම් කරලා හදපු මාස් රැපිඩ් ට්‍රාන්සිට් කෝච්චි පද්ධතිය හින්දා. මිනිස්සු කෝච්චි දොරවල් වල තියෙන සෙන්සර්ස් උඩ මේ චුයින්ගම් අලවපු හින්දා දොරවල් හරි වෙලාවට වැහිලා නැහැ. මේකෙන් මුළු කෝච්චි පද්ධතියම අවුල් වෙලා රජයට ලොකු පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. සිංගප්පූරුව කියන්නේ නීතිය අකුරටම ක්‍රියාත්මක වන රටවල් අතරින් එකක්. ඔයා හොරෙන් චුයින්ගම් රට ඇතුළට ගෙන්න උත්සාහ කරලා අහු වුණොත් සිංගප්පූරු ඩොලර් ලක්ෂයක් හරි, ඒ කියන්නේ ලංකාවේ රුපියල් කෝටි 2ක් හරි අවුරුදු 2ක හිරදඩුවමක් හරි ලැබෙන්න පුළුවන්. ඒ වගේම පාරේ චුයින්ගම් එකක් විසිකලොත් පළවෙනි වතාවෙදිම ඔයාට ඩොලර් 1000ක දඩයක් වහාම ගෙවන්න සිද්ධ වෙනවා. ඔයාට දැන් හිතෙන්න පුළුවන් සිංගප්පූරුවේ දැන් කවුරුත් එතකොට චුයින්ගම් කන්නේ නැද්ද කියලා. 2004 ඉඳන් මේ නීතිය පොඩ්ඩක් ලිහිල් වෙනවා. ඔයාගේ දන්ත සෞඛ්‍යයට හරි දුම්පානය නතර කරගන්න හරි උදව්වක් වෙන නිකොටින් ගම් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක ගන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් තියෙන්න ඕනේ වගේම ඔයාගේ ID එක පවා අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න ඕන. සිංගප්පූරු රජය තරේ විශ්වාස කරනවා දඩ ගහන්න නැතුව විනයක් හදන්න බෑ කියලා. අද සිංගප්පූරුවේ පාරවල් වල මේ වගේ අපද්‍රව්‍ය දකින්න නැත්තේ මේ වගේ තද නීති හින්දා. සාමාන්‍යයෙන් අපේ රටේ දරුවෙක් ඉපදුනම දරුවට නම දාන්නේ අම්මා හරි තාත්තා හරි කැමති විදියට හරි එහෙම නැත්නම් කේන්දර බලලා අකුරු අරගෙනනේ. හැබැයි ඩෙන්මාර්ක් වලදී ඒ වැඩේ ලේසි වෙන්නේ නැහැ. ඔයාට ඔයාගේ දරුවට නමක් දාද්දී රජයෙන් අවසර ගන්න ඕන නීතියක් මේ තියෙනවා. ඩෙන්මාර්ක් වල තියෙන law on personal names නීතියට අනුව රජය අනුමත කරපු නම් 7000ක ලිස්ට් එකක් තියෙනවා. දෙමව්පියෝ තමන්ගේ දරුවට නමක් තෝරගන්න ඕන මේ ලිස්ට් එකෙන් විතරයි. මේක කරන්නේ දරුවා අනාගතයේදී තමන්ගේ නම හින්දා ලැජ්ජාවයටපත් වෙන එක හරි අපහසුතාවයටපත් වෙන එක හරි වළක්වන්න ඕන කියන අරමුණේ. හිතන්න ඔයාට මේ ලිස්ට් එකේ නැති වෙන නමක් දාන්න ඕන කියලා. එතකොට ඔයාට සිද්ධ වෙනවා ඔයා පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයේ දින පල්ලියෙන් ඒ නමට අවසරයක් ඉල්ල ගන්න. එතනින් ඒ නම රජයේ විශේෂ විමර්ශනයකට යොමු කරලා රජයේ නම ගැන හොයලා බලලා ඒක දරුවාගේ අභිමානයට හානියක් වෙන්නේ නැහැ කියලා සහතිකුනොත් විතරයි ඔයාට ඒ නම පාවිච්චි කරන්න අවසර හම්බෙන්නේ. ඩෙන්මාර්ක් වල හැම අවුරුද්දකම දෙමව්පියෝ ඉදිරිපත් කරන අලුත් නම් වලින් 120ක් විතර රජය ප්‍රතික්ෂේප කරනවා. රජය මේ හැම දෙයක්ම කරන්නේ ඩෙන්මාර්ක් වල සංස්කෘතිය වගේම දරුවන්ගේ මානසික නිදහස ආරක්ෂා කරන්න. සාමාන්‍යයෙන් අපිට දුකක් හිතුනම හරි කේන්තියක් ආවම හරි මූණ එල්ලගෙන ඉන්න එක අපේ අයිතියක්නේ. හැබැයි ඔය ඉතාලියේ මිලාන් වල පාරක යනවා නම් ඒ වැඩේ කරන්න බෑ. මොකද මේ නීතියට අනුව පොදු තැන්වල ඉද්දිවා අනිවාර්යයෙන්ම hina වෙලා ඉන්න ඕන. මොකද්ද මේ අනිවාර්යයෙන්ම hina වෙලා ඉන්න ඕන නීතිය? මිලාන් නගර සභාවේ තියෙන නීතියකට අනුව නගරයේ පොදු තැන්වල ගැවසෙන ඕනම කෙනෙක් තමන්ගේ මූණේ හිනාවක් තියාගන්න එක අනිවාර්ය කරලා තියෙනවා. ඔයා පාරේ යද්දී, බස් එකේ යද්දී හරි රෙස්ටෝරන්ට් එකක ඉද්දී හරි ඔයා මූණ එල්ලගෙන හිටියොත් ඒක නීති විරෝධී දෙයක් විදියට තමයි එහිදී සැලකෙන්නේ. හැබැයි හැම වෙලාවකම hina වෙලා ඉන්න ඕන කියලා මේකෙන් අදහස් කරන්නේ නැහැ. ඔයා මලගෙදරක ඉන්නව නම් හරි, ස්පිරිතාලයක ලිරික් බලන්න ඉන්නව නම් හරි විතරක් ඔයාට දුකෙන් ඉන්න අවසර හම්බ වෙනවා. මේ තැන් දෙක කරුණම අනිත් හැම වෙලාවකම ඔයා ප්‍රසන්න මූණකින් ඉන්න එක නීතියෙන් බලාපොරොත්තු වෙනවා. මේ නීතිය මුලින්ම ගෙනල්ලා තියෙන්නේ 19 වෙනි සියවසේ ඔස්ට්‍රියානු පාලන සමයේදී. මෙයාලට ඕන වෙලා තිනවා මිලාන් නගරේ ලෝකේ සතුටුම වගේම ආකර්ශනීයම නගරයක් විදියට පෙන්වන්න. දැන් කාලේ මේක අකුරටම ක්‍රියාත්මක කරලා මිනිසුන්ට දඩ ගැහුවේ නැතත් මේ නීති තාමත් යාලගේ ව්‍යවස්ථාවෙන් අයින් කරලා නැහැ. ඒ හින්දා තාක්ෂණිකව බැලුවොත් ඔයා මූණ නරක කරගෙන ඉන්නවා දැක්කොත් දඩයක් ගහන්න තාමත් පොලිසියට බලය තියෙනවා. මිලාන් කියන්නේ ලෝකේ තියෙන ෆැෂන් කැපිටල් එක. ඉතින් මේ නගරේට එන සංචාරකයන්ට නගර මිනිස්සු හරිම සතුටින් සුහදව ඉන්නවා කියලා පෙන්වන එක නගරේ වටිනාකම වැඩි කරන්න එක හේතුවක් වෙනවා. මේක නිකම්ම නීතියකටත් වඩා මිනිසුන්ගේ මානසිකත්වයේ පොසිටිව් මට්ටමක තියාගන්න මෙයාලා කරන උත්සාහයක් විදියටයි සැලකෙන්නේ. ඔයා දන්නවද ලෝකෙක රටක් තියෙනවා සත්තුන්ට පවා මානව හිමිකම් වලට සමාන නීති දෙන. ස්විට්සර්ලන්තයේදී ගිනිපික් කෙනෙක් ඇති කරනවා නම් ඔයාට ඒ සතාව තනියම තියාගන්න එක සම්පූර්ණයෙන්ම තහනම්. මේක ඇහුවම ඔයාට පුදුම හිතුණක් මේ නීතිය කඩගොරොත් ඔයාට සත්ව හිංසනය යටතේ දඩ ගන්න පවා සිද්ධ වෙනවා. ගිනිපික්ස් කියන්නේ ස්වභාවයෙන්ම හරිම සෝෂල් සතෙක්. රාංචු වශයෙන් ජීවත් වෙන්න කැමති මේ සත්තුන්ව තනි කරලා කූඩුවක දැම්මොත් එයාලා ලොකු මානසික පීඩනයකට වගේම තනිකමකට ලක් වෙනවා කියලා මෙයාලා විශ්වාස කරනවා.
ස්විට්සර්ලන්ත රජය 2008 දී නීතියක් ගෙනවා මේ සත්තුන් ඇති කරනවා නම් අනිවාර්යයෙන්ම ජෝඩුවක් විදියට ඇති කරන්න ඕන කියලා. එතකොට එක සතෙක් මැරුණොත් මොකද කරන්නේ? මෙතනදී තමයි වැඩේ තියෙන්නේ. හිතන්න ඔයා ගාව ජෝඩුවක් ඉන්නවා. ඒකෙන් එක සතෙක් මැරුණා කියලා. දැන් ඉතුරු වෙලා ඉන්න සතා තනි වෙන හින්දා ඔයාට වහම තව එකෙක් හොයා ගන්න වෙනවා. හැබැයි ඔයා තව සතෙක් සල්ලි වලට ගත්තොත් පස්සේ ඒ සතත් මැරුණොත් ආයෙත් එක්කෙනෙක් තනි වෙනවනේ. මේක කවදාවත් ඉවර වෙන්නේ නැති චක්‍රයක් වගේ පේනව නේද? මේ ප්‍රශ්නට විසඳුමක් විදියට ස්විට්සර්ලන්තයේ අමුතුම සේවාවක් තියෙනවා ගිනි පිග්ස්ලාව කුලියට දෙන. ඔයාගේ එක සතෙක් මැරුණම ඉතුරු එක්කෙනාට සහකාරයෙක් විදියට ඉන්න තව එක්කෙනෙක් කුලියට ගන්න පුළුවන්. පස්සේ ඔයාගේ මුල් සතා මැරුණම කුලියට ගත්ත එක්කෙනාව ආපහු ඒ ආයතනයටම බාර දෙන්න පුළුවන්. ස්විට්සර්ලන්තයේදී මේ නීති දින්නේ ගිනි පිග්ස්ලාට විතරක් නෙමෙයි. ගෝල්ෆිෂ් වගේම ගිරව් වගේ සමාජශීලී සත්තුන්වත් තනිව ඇති කරන එක මෙහෙතාන. ඒ වගේම ඔයා දන්නවද මේ බල්ලෙක්ව හදාගන්න කලින් අනිවාර්යයෙන්ම බල්ලෙන් ඇති කරන එක ගැන පාඨමාලාවක් හදාලා සහතිකයක් ගන්නත් සමහර ප්‍රදේශවල නීති තිබිලා තියෙනවා. සත්තුන්ගේ මානසික සුවය ගැන මේ තරම් හිතන රටක් ලෝකෙම නැති තරම්. සාමාන්‍ය ලෝකේ ඕනම රටක රේඩියෝ එකක් ගියම ට්‍රෙන්ඩින් වෙලා තියෙන ඕනම සින්දුවක් ඇහෙනවනේ. හැබැයි ඔයා රේඩියෝ එකක් අහන්නේ ප්‍රංශේ ඉඳන් නම් ඔයාට එහෙම සින්දු ඇහෙන්නේ නැහැ. මොකද ප්‍රංශ රජයේ නීතියෙම බල කරලා තියෙනවා රේඩියෝ channel වලට එයාලගේ භාෂාවෙන් සින්දු ප්‍රචාරණය කරන්න ඕන කියලා. 1994 දී ප්‍රංශ රජය ටූබොන් ලෝ කියලා අමුතුම නීතියක් ගෙනවා. මේ නීතියට අනුව ප්‍රංශයේ පෞද්ගලික වගේම රජයේ හැම රේඩියෝ channel එකකම ප්‍රචාරණය වන සින්දු වලින් අවම වශයෙන් 40%ක් අනිවාර්යයෙන්ම ප්‍රංශ භාෂාවෙන් තියෙන්න ඕන. ඒ වගේම මේ 40%නොත් භාගයක්ම අලුතෙන් නිර්මාණය වෙලා තියෙන ප්‍රංශ සින්දු වෙන්නත් ඕන. ප්‍රංශ රජයට ඕන වෙලා තියෙනවා ඇමරිකාව වගේම බ්‍රිතාන්‍ය සංස්කෘතියට මෙයාලගේ රට යට වෙන එක නතර කරලා දාන්න. විශේෂයෙන්ම තරුණ පරම්පරාව ඉංග්‍රීසි සින්දු වලට විතරක් ඇඩික්ට් වෙලා තමන්ගේ මව් භාෂාව අමතක කරන එක නතර කරන්න මෙයාලා මේ පියවර අරගෙන තියෙනවා. මේක රජය විසින් රේඩියෝ channel වලට කරන ඉල්ලීමක් නෙමෙයි. ප්‍රංශයේ මාධ්‍ය නියාමන ආයතනය හැමදාම රේඩියෝ channel පරීක්ෂා කරනවා. මොකක් හරි හේතුවකින් දා රේඩියෝ channel එකක් මේ 140 සීමාව සම්පූර්ණ කරේ නැත්නම් channel එකට ලොකු දඩ මුදලක් ගෙවන්න වෙනවා වගේම එයාලගේ විකාශන බලපත්‍රය බව අවලංගු කරන්න රජයට බලය තියෙනවා. මේ නීතිය හින්දා ප්‍රංශයේ ඉන්න දේශීය ගායකයන්ට වගේම සංගීතවේදීන්ට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉංග්‍රීසි සින්දු මුළු ලෝකෙම ආක්‍රමණය කරද්දී තමන්ගේ දේශීය කලාව පණ පිටින් තියාගන්න ප්‍රංශය ගත්ත මේ තීරණය ලෝකෙම ඇගීමට ලක් වෙලා තියෙනවා. ඔයා දන්නවද ලෝකික රටක් තියෙනවා ඔයා මහත වැඩි කියලා ඔයා වැඩ කරන ආයතනයට දඩ ගහන්න පුළුවන්. තාක්ෂණයෙන් ඉහළම තැනක ඉන්න ජපානය එයාලගේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය ගැන මාරම විදියට හිතන හින්දා මහත අයට අමුතුම නීතියක් දාලා තියෙනවා. එතකොට මොකද්ද මේ මහත් වෙන්න තහනම් නීතිය? 2008 අවුරුද්දේ ඉඳන් ජපාන රජයේ නීතියක් ගෙනාවා අවුරුදු 40ත් 74ත් අතර ඉන්න හැම සේවකයෙක්ම අවුරුද්දකට එකපාරක් තමන්ගේ ඉනේ වට ප්‍රමාණය මනින්න ඕන කියලා. මේක කරන්නේ රජයේ හරි ප්‍රයිවට් හරි ආයතනකින් කරන වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණයකදී. ජපාන රජය මේකට නිශ්චිත සීමාවන් පනවලා තියෙනවා. පිරිමි කෙනෙක් නම් ඉනේ වට ප්‍රමාණය අඟල් 33.5කට වඩා අඩු වෙන්න ඕන. එතකොට කාන්තාවක් නම් අඟල් 35.4කට වඩා අඩු වෙන්න ඕන. මොකක් හරි හේතුවක් හින්දා මේ සීමාව පැන්නොත් ඔයා නීතියෙන් වළඳකරුවෙක් කියලා හංවඩු ගන්නෑ. හැබැයි යාර දැඩි සෞඛ්‍ය උපදෙස් වගේම ආහාර පාලන පාඨමාලා වලට සහභාගී වෙන්න කියලා රජෙන් බල කරනවා. මොකක් හරි ආයතනයක වැඩ කරන අයගේ බර වගේම ඉනේ ප්‍රමාණය පාලනය කරන්න ඒ ආයතනයට බැරි වුණොත් රජයේ ආයතනයට ලොකු දඩයක් අහනවා වගේම රජයේ සෞඛ්‍ය රක්ෂණ අරමුදල් වලට ඒ ආයතනය ගෙවන්න ඕන ගාණක් වැඩි කරලා තියෙනවා. මේ හින්දාම ජපානයේ ආයතනයේ තමන්ගේ සේවකයන්ට ව්‍යායාම කරන්න වගේම සෞඛ්‍ය සම්පන්න කෑම කන්න මාරම විදියට දිරි ගන්නවා. මිනිස්සු මහත වැඩි වෙලා ලෙඩ වුණොත් රජයට මෙයාලගේ සෞඛ්‍ය වෙනුවෙන් බිලියන ගාණක් මුදල් වියදම් කරන්න සිද්ධ වෙනවා. මේ වියදම් අඩු කරන්න වගේම මිනිස්සුන්ගේ ආයු කාලය තවත් වැඩි කරන්නයි ජපානයේ මේ වගේ දැඩි නීතියක් ගෙනලා තියෙන්නේ. අද ජපානයේ ලෝකයේ අඩුම තරබාරුකමක් තියෙන මිනිස්සු ඉන්න රටක් වෙන්නත් ප්‍රධානම හේතුව මේක තමයි. සාමාන්‍යයෙන් පෙබරවාරි 14 කිව්වම ඕනම රටක පාරවල් රතු පාට රෝස මල් වලින් පිරෙද්දී සෞදි අරාබිය උනේ මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. ඔයා දන්නවද සෞදි අරාබියේ රතු පාට රෝස මල් විකුණන හරි රතු පාට ඇඳුමක් අඳින්න හරි අවසර තිබ්බේ නැති අමුතු කාලයක් තිබ්බා. සෞදි අරාබිය කියන්නේ ශරියා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන රටක්. මෙයාලා විශ්වාස කරා වැලන්ටයින් දවස කියන්නේ ක්‍රිස්තියානි සම්ප්‍රදායක් වගේම තරුණ තරුණියන් නොමග යවන දෙයක් කියලා. මේ හින්දා අවුරුදු ගාණක් වැලන්ටයින් සමරන එක සෞදි අරාබිය සම්පූර්ණයෙන්ම තහනම් කරලා තිබ්බේ. මේ තහනම ක්‍රියාත්මක කරන්න සෞදි අරාබියේ ආගමික පොලිසිය එහෙම නැත්නම් මුතාවින් කියන විශේෂ බලකායක් හිටියා. පෙබරවාරි 14කට දවස් කීපයකට කලින් මෙයාලා කරන්නේ රට පුරා තියෙන මල් කඩ, තෑගි කඩ වගේම සුපර් මාකට් පරීක්ෂා කරන එක. එතනදි රතු පාට රෝස මල්, රතු පාට ටෙඩි බියර්ස් හරි රතු පාටින් තියෙන ඕනම තෑගි භාණ්ඩයක් රාජසන්තක කරන්න මෙයාලට බලය තිබ්බා. 2016 අවුරුද්දින් පස්සේ සෞදි අරාබියේ කුමාරයා මොහමඩ් බින් සල්මාන් මේ නීතිය ගොඩක් ලිහිල් කරනවා. දැන් ආගමික පොලිසිය බලය අඩු වෙලා තියෙන හින්දා අද වෙද්දි සෞදි අරාබියේ ප්‍රධාන නගරවල වැලන්ටයින් දවස සමරන්න වගේම රෝස මල් විකුණන්නක් නිදහස් හම්බෙලා තියෙනවා. හැබැයි ගතානුගතික පැතිවල මේවට ලොකු විරෝධයක් අදටත් තියෙනවා.
දැන් උතුරු කොරියාව කිව්වත් ඔයාලට මතක් වෙනවා ඇත්තේ අමුතුම නීති තියෙන රටක්නේ. ඔයා දන්නවද ඔයා ඇඳගෙන ඉන්නේ නිල් පාට ජීන්ස් එකක් නම් ඔයාට උතුරු කොරියාවේදී හිරේ යන්න පවා සිද්ධ වෙන්න පුළුවන් කියලා. මේක ටිකක් අමුතුයි වගේ හිතුවක් කිම් ජොන්ගේ පාලනය තුලේ මේක මාරම දරුණු නීතියක්. උතුරු කොරියානු රජය විශ්වාස කරන්නේ නිල් පාට ජීන්ස් එකක් කියන්නේ ඇමරිකානු අධිරාජ්‍ය වගේම ධනවාදී සංකේතයක් කියලා. සරලවම කියනවා නම් ඇමරිකාවට තියෙන දැඩි වෛරය හින්දා ඇමරිකානු සංස්කෘතියට සම්බන්ධ කිසිම දෙයක් උතුරු කොරියාවට එනවට කිම් කැමති නැහැ. ඒ හින්දා නිල් පාට ජීන්ස් අඳින එක රටට කරන ද්‍රෝහිකමක් විදියටයි උතුරු කොරියාව දිසලකෙන්නේ. මෙතන තියෙන අමුතුම දේ තමයි ජීන්ස් කලිසම් සම්පූර්ණයෙන් කහණක් නැහැ. ඔයාලට කළු පාට කලිසමක් අඳින්න පුළුවන්. හැබැයි ඒකේ කිසිම විදියක ඇමරිකානු පෙනුමක් තියෙන්න බෑ. නිල් පාට ජීන්ස් එකක් ඇඳලා පාර යනවා අහු වුණොත් සංස්කෘතික පොලිසිය ඔයාව අත්අඩංගුවට අරන් ඔයාගේ කලිසම රාජතන්ත්‍ර කරලා ඔයාට දඬුවම් නියම කරන්න පුළුවන්. උතුරු කොරියාවේ විශේෂ බලකායක් තියෙනවා. එයාලගේ ප්‍රධාන රාජකාරී තමයි මිනිස්සුන්ගේ ඇඳුම් පැළඳුම් වගේම හෙයාර් ස්ටයිල් රජයේ නීතියට අනුව තියෙනවද කියලා පරීක්ෂා කරන එක. නිල් පාට කලිසම් විතරක් නෙමෙයි. වෙස්ටර්න් ස්ටයිල් එකේ ටී-ෂර්ට්, ලිප්ස්ටික් වගේම කොල්ලොන්ගේ දිග කොණ්ඩ පවා දැඩි පරීක්ෂාවට ලක් වෙනවා. මේ නීති පිටිපස්සේ තියෙන ඇත්තම හේතුව තමයි තමන්ගේ ජනතාව බාහිර ලෝකයේ තියෙන නිදහස වගේම දියුණුව දකින්න එක නවත්තන එක. මිනිස්සු බටහිර විලාසිතාවලට ආස වුණොත් එයාලා රජයට එරෙහිව කැරලි ගහයි කියලා කිම් ජොන් බයයි. ඒ හින්දා ලෝකේ ජනප්‍රියම ඇඳුමක් වුණත් උතුරු කොරියාව ඇතුලේ ඒක ලොකු අපරාධයක් විදියටයි අංගොඩු ගහලා තියෙන්නේ. ඊළඟට මම මේ කතා කරන්න යන නීතිය ලංකාවේ තිබ්බනම් මොනව වේද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ලෝකෙක රටක් තියෙනවා තමන්ගේ බිරිඳගේ උපන්දිනය අමතක කරොත් පොලිසියෙන් ඇවි සැමියව කුදලගෙන යනවා. මේ තමයි පැසිෆික් සාගරයේ තියෙන ලස්සනම දූපතක් වෙන සැමෝවා රාජ්‍ය. සැමෝවා දූපත්වල තමන්ගේ බිරිඳගේ උපන්දිනය අමතක කරන එක නීති විරෝධී වැඩක්. මොකක් හරි හේතුවක් හින්දා සැමියාට බිරිඳගේ උපන්දිනය අමතක වුණොත් ඒ ගැන බිරිඳ පොලිසියට පැමිණිලි කරොත් පොලිසිය වහාම ක්‍රියාත්මක වෙලා සැමියාව ප්‍රශ්න කිරීම වලට පොලිසියට අරගෙන යනවා. මේක අහද්දි හරියට විහිළුවක් වගේ වුණාට එහෙ නීතියේදී මේක හරිම බැරෑරුම් දෙයක්. මෙතනදී සැමියාව කෙලින්ම හිරේ දාන්නේ නැති වුණත් එයාට ලොකු දඩ මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා වගේම පොලිසිය සැමියාව තියාගෙන දැඩි විදිහට අවවාද කරනවා. සමහර වෙලාවට සැමියාට සිද්ධ වෙනවා බිරිඳට වන්දි ගෙවන්න හරි එයාව සතුටු කරන්න වෙන මොකක් හරි විශේෂ දෙයක් කරන්න. සැවොම සංස්කෘතිය ඇතුලේ කාන්තාවන්ට වගේම පෞල් ජීවිතයට මාරම ගෞරවයක් දෙනවා. එයාට විශ්වාස කරන්නේ බිරිඳගේ උපන්දිනය වගේ වැදගත් දවසක් අමතක කරනවා කියන්නේ එයාට කරන අගෞරවයක් වගේම පෞල් ඇතුලේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ලොකු හේතුවක් කියලා. මේ වගේ නීතියක් ගෙනලා සැමියන්ව නිතරම අවදියෙන් තියන්නක් පෞලේ සතුට රැකගන්නක් මෙයාලා උත්සාහ කරනවා. සැවොමාවල ඉන්න සැමියෝ බිරිඳගේ උපන්දිනය නිකන් ඉන්නේ මාරම බයකින්. මොකද පොට්ටක් හරි අමතක වුණොත් පොලිසියට මුණ දෙන්න වෙන හින්දා. මේ නීතිය හින්දාම සැවොමාවල උපන්දින සැමරුම් මාරම ඉහළින් සිද්ධ වෙනවා. ඔයා දන්නවද මේ ලෝකයක නගරයක් තියෙනවා මිනිස්සු මැරුණාට පස්සේ ඒ නගරේ වලලන්න අවසර දෙන්නේ නැති. නෝර්වේ වල තියෙන ලෝන්ගියබිය නගරේ මේක අදටත් ක්‍රියාත්මක වෙන ඇත්ත තත්ත්වයක්. 1950 අවුරුද්දේ නම් මේ නගරේ තියෙන සුසාන භූමියට අලුතෙන් මල සිරුරු බාර ගන්න එක රජයෙන් තහනම් කරලා තියෙනවා. නෝර්වේ රජය මේ වගේ තීරණයක් ගන්නේ හිතා ගන්නවත් බැරි විද්‍යාත්මක හේතුවක් හින්දා. මේ නගරේ තියෙන අධික සීතල හින්දා පොළව යට තියෙන්නේ පර්මාෆ්‍රොස්ට් තියෙන තත්ත්වය. ඒ කියන්නේ මෙහි තියෙන පොළව ස්ථීරවම අයිස් වෙලා තියෙන්නේ. මේ හින්දා මල සිරුරු ස්වභාවිකවම කුණු වෙන්නේ නැහැ. මේක කොච්චර බරපතලද කියනවා නම් විද්‍යාඥයෝ පරීක්ෂණ කරලා හොයාගන්නවා 1918 අවුරුද්දේ ලෝකෙම බිලිගත්ත ස්පැනිෂ් ෆ්ලූ වසංගතයෙන් මැරුණාගේ සිරුරු පවා මෙහි අදටත් කුණු වෙන්නේ නැතුව තියෙනවා කියලා. මේ සිරුර ඇතුලේ තිබ්බ වෛරස් වල ජානමය සලකුණු පවා ඒ විදිහටම තිබිලා විද්‍යාඥයන්ට හම්බෙලා තියෙනවා. මේ හින්දාම කවුරු හරි කෙනෙක් මාරාන්තික විදිහට අසනීප වුණොත් ගොඩක් වෙලාවට යාළව නෝර්වේ වල තියෙන ප්‍රධාන රෝහල් තියෙන නගර වලට පිටත් කරලා යවනවා. ඒ වගේම හම්බෙන් හරි කවුරු හරි මෙහෙදි මැරුණොත් ඒ සිරුරු වහාම ගුවන් යානකින් වෙනත් නගරයකට අරන් යන්න රජය කටයුතු කරනවා මිසක් මේ නගරේ වලලන්න නම් කොහොමඩවත් ඉඩ දෙන්නේ නැහැ. මීඩියා වලින් මේක මැරෙන්න තහනම් නගරේ විදිහට හැඳින්වුවත් ඇත්තම හේතුව මේ අධික සීතල වගේම ඒ හින්දා ඇති වෙන විද්‍යාත්මක බලපෑමයි. ඉතින් අද වීඩියෝ ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න යන ගමන් මේ වගේ වීඩියෝස් මිස් කරගන්න නැතුව බලන්න. දැම්ම අපේ channel එක subscribe කරගෙන යන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.